මේ මල් කූඩේ මැද්දට වෙන්නට හරි අපූරුවට පිපිලා ඉන්නේ වසන්තයේ මුලින්ම පිපෙන මල් අතර සුවිශේෂී ඩැෆඩිල්ස්. මෙයාගේ විද්‍යාත්මක නාමය නාසිසස්. පුරාණ ග්‍රීක කතාවලට අනුව නාසිසස් කියන්නේ හරිම සුන්දර තරුණියෙක්. දවසක් ඔහුගේ මුහුණම දියකඩකින් දුටුවහම එයට වශී වෙලා එතනම මියගිය පුවත හඟවන්නට ඒ බිමේ පිපුණු මල තමයි ඩැෆඩිල්ස් කියන්නේ. මේ වේල්සේ අභිමානනීය ජාතික පුෂ්පය ඒ විතරක් නෙමෙයි. ලෝකයේ පුරා පිළිකා මර්ධන සටනේ සංකේතය වෙන්නෙත් ඩැෆඩිල් මල. තවදුරටත් හොයාගෙන යනකොට ඇෂමය කියන අමතක වෙන රෝගයට ප්‍රතිකාරය අඩංගු වෙන ගැලන්ත සංයෝගය තියෙන ඩැෆඩිල් මල පිපෙන ගසේ අලනි. ඒ විතරක් නෙවෙයි, කෙනෙකුට එක මලක් දුන්නෝතින් අවාසනාවත් මල් පොකුරක් දුන්නෝතින් වාසනාවත් ගේන හරිම පුදුම සහතික ආඩම්බරකාරී තමයි මේ ඩැෆඩිල්.